ඉලන්දාරියා. තමසර කොහොමද මේ නිවුස් එක ලැබුණේ? මම ඒකට උත්තර දෙන එක පුවත්පත් ආචාර ධර්ම වලට විරුද්ධයි. එහෙම නේද සර්? ඔව්. ඒක නම් එහෙම තමයි. මිස්ටර් වික්‍රමනාග මගේ හොඳ මිත්‍රයෙක්. එයාටත් මං තමුසේ මට දුන්න උත්තරේම දෙන්න. sorry sir. ප්‍රශ්නයක් නෑ. අද ඔය ඔෆිස් යන්නේම නැද්ද? බැරි වෙයි ඉඳු. කොන්ෆරන්ස් එක ඉවරනකොට හවස 3ක් පහුවෙයි. කාවින්දලා ඉන්නවද නැත්නම් යනවද? දවල්ට ගිහිල්ලා හෙට එනවලු. ලොකු පුතා මෙහි ඉන්නවනම් මං කැමතියි. හැබැයි ඉතින් සසඳරාට අපේ නිම්සරාගේ ක්‍රම අල්ලයිද දන්නේ නැහැ. කවුරුවත් කාගේවත් ජීවිතවලට අනිසි බලපෑම් නොකර ඉන්නවනම් එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඉන්නු. මොකද බා? කිසිම චාරයක් නැතුව කාමරේට දුවගන්නේ? නෑ මැඩම්. මේ පත්තරේ මහත්තයා ඉන්නවා. මහත්තයා ඉන්නවා? පුතා තාත්තා මම මේ නංගිගේ පත්වීම ගැන බලන්න අමාත්‍යාංශයට ආපු ගමන් වාඩි තාත්තා මට කෝල් එකක් දුන්නා මම එනවනේ ස්ටේෂන් එකට. එහෙමට අදහසක් තිබුණේ නෑ පුතේ. අමාත්‍යාංශයෙන් කිව්වා හෙට 10ට ලේකම්ම හම්බුනොත් ලියුම අතියේම අරන් යන්න පුළුවන් කියලා. ඒකයි හිටියේ. තාත්තා ගෙදර ගියේ නැත්නම් අම්මලා වය වෙයිද දන්නේ නැහැ. ඉන්න වුණොත් වැඩේ කරගෙන මෙන්නයි කියලා මං ආවේ. මේකට මල්ලිලා ගෙදරට යන්න හිතුවා. ඒත් ඉතින් එන්න කරදරේ හින්දා මෙහාටම ආවා. බණ්ඩාර ඇයි මේ අපිට තීටියක් ගෙනද? ගේන්නම්. හැබැයි මේ ෆොටෝ කොපි ටික ගහලා ඉවර වෙලා. නාප්තා මං එමින් ගමන් තේකක් බීලා යාවි. ඔය පුතාගේ වැඩ අහවර කරගන්නකෝ. මම එතකම වැඩක් දෙකක් තියෙනවා කරගෙන ඉන්න. එහෙනම් තේපානේ. මට ඒ තරම් වැඩක් නැහැ. යන්න. මගේ අම්මේ ඒ හැප්පිලා නොදුරේ ගෑන්ගේ හැපුණා නම් මං එන ස්පිරිතාලේ නවතින්. අපි යන්න තාත්තා. අස්ස කුලප්පුවද කොහෙද? මොකද්ද කුලේ? ඔයලගේ පත්තර කලාවේ තියෙන මාධ්‍ය සදාචාරය? ඒක මහ තුච්ච වැඩක්. මහේන්ද්‍ර මේක හරියට අලියෙක් මඩේරුණා වගේ වැඩක්. දඟලන්න තවත් මඩේරනවා. මඩෙන් ගොඩ එන්න නම් පොඩ්ඩක් සංසුන් වෙන්න ඕන.
තව ගොඩේ ඉන්න දෙයක් නෑ කුලේ. මෙයාකම් මගේ මුළු ආත්මය විනාශ කරලා දාලා. කවුද මේ ජර්නලිස්ට්? මම මහේන්ද්‍රගේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කියන්නද? අත්පැරදීමකින්වත් ඔය ජර්නලිස්ට් එක්ක ගැටුමක් ඇති කරගන්න එපා. එහෙම වුණොත් අද හෙම්බිරිස්සාව හෙට නියුමෝනියා උණක් වෙන්න පුළුවන්. මම මේකට නඩු යනවා කුලේ. නඩු යනවා. මමත් මෙතන වැඩ කරන සේවකයෙක් වෙච්ච එකේ මහේන්ද්‍රගේ තීරණයට මං විරුද්ධ නැහැ. හැබැයි ඒකෙන් වැඩක් වෙයිද මන් දන්නේ නැහැ. මොක වුණත් මම මේ සිද්ධිය කරබාගෙන නිශ්ශබ්ද වෙන්නේ නැහැ කියන එක ඔය ජර්නලිස්ට් කියන්නේ. මේ කාමරේ ඉඳගෙන මීට වඩා වැඩි දෙයක් කතා කරන එක හොඳ මදිනේ. මම හවස් 8 මහින්ද හම්බෙන්න ගෙදර එන්න. බණ්ඩාර සර් කොහොමද? කවුද ආරේ සිංහල සූට් කාර් එක්කම මිනිහත් එක්ක එළියට ගියා සර්? මිනිහා ආවම කියනවා ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. හොඳයි සර්. ඒක ඕන නෑ. මට මිනිහාගේ බෝඩි මේ ඇඩ්‍රස් එක හොයලා දෙනවා. මං හොයලා දෙන්නම් සර්. හැබැයි මිනිහට නොදැනෙන්න. හොඳයි සර්. තාත්තේ එන්න ඇතුළට. පුතා විතරද මේ කාමරේ ඉන්නේ? නෑ තාත්තේ. මේ යාළුවෙකුත් ඉන්නවා. ඒ ළමයා මොකද කරන්නේ? පත්තර රස්සාම තමයි. වඩි විතර. තාත්තේ ඇඟ හොදගෙන ඇඳුම් මාරු කරගන්නකෝ. මං ටකල කැම්මුනාරේ අරන් එන්න. आप 10 बिचरा पे देखें आप 10 बिचरा पे दाने
හෙලෝ රෙහානි මම ශනිල්ක මේ නිම්සරාගේ ෆෝන් එක ඔෆ් කළා පුළුවන් නම් නිම්සරාගේ ගෙදරට කෝල් එකක් දාලා කියන්න මට කෝල් එකක් දෙන්න කියලා හරි thanks bye මොකද මම ඒ ලස්සනද? ආ? මම කුඩේ කවුරුද ඉන්නේ? කොහෙන්ද? මොකද බඩේ මිටුද? නේ? නැටුම් දාගෙන වර ඉක්මනට. ඒ මඩ මොෂයක් දාගන්න වර ඉක්මනට වරේම. මේ අතුල මේ මගේ තාත්තා තාත්තද? කොහොමද අංකල්? මට නම් ඔය පින්තූරේ පත්‍රයේ පළුණාට වඩා ගැටලුවක්. ඔය පින්තූරේ ගන්න මේ ගෙට රින්ග කොහොමද කියන එක. නොකියුවට මොකද මාත් පද වෙන්නේ ඒකට තමයි. ගෙදර ඉන්න සර්වර්ස්ලා විශ්වාස දම්මා. අනේ ඌ දියෝනිස් ජීවිතේටම කැමර එකක් අල්ලන්න නැතුව ඇති. ශ්‍රද්ධාත් ඉතින් රටේ ලෝක ගැන 6ක් 4ක් දන්න එකක් ඈ. ඒ වුණාට අම්මා කාව හරි ගෙට ගත්තේ මේ දෙන්න එක්කෙනෙක් වෙන්න බෑද? ගෙදර ඇති කරන බල්ලන්ට වඩා ඒ මිනිස්සු අපිට පක්ෂපාතයි පුතා. වැඩකාරයෝ වැඩේට සම්බන්ධ නැතුණාට පින්තූර අරන් තින්න වැඩකාරයෙක් නේද තාත්තා? ওই විදිහට පිට කෙනෙක් ගෙට පැනලා පින්තූරයක් ගත්තට අපිට බැයිද තාත්තා කේස් එක ෆයිල් කරන්න? පුළුවන්. එතකොට මේ පින්තූර කේස් එක දිගටම පත්‍රවල පළ වෙන්න ගන්නවා. අයිතිගේ පත්‍රකාරයා කිව්වොත් මට ওই පින්තූර දුන්න නාඳුන කෙනෙක් කියලා. ඒකත් ඇත්ත තමයි. එහෙම කියලා ඔලොපාත් කරගෙන හිටියොත් ඉස්සරහට ඔයිට වඩා වැඩි දෙයක් වෙයි තාත්තා. මම කුලෙලව්වා ඔය ජර්නලිස්ට්ගේ විස්තර ඔක්කොම හොයාගෙන තියෙනවා. බලමුකෝ. ඔව් තාත්තා කෝසින් කියන්නේ? ඔය පත්‍රයේ ඩිරෙක්ට් එඩිටෝරියල්. Excuse me. හරි බුදුම ළමයෙක්නේ. ආවා කෑවා කියලා. නැත්නම් මේ මේසෙට වාඩිනුත් උගටනේ. පුදුම වෙන දෙයක් නෑ. ඔයා ඉතින් කවද්ද ළමයෙක්ගේ වැරද්දක් හැටියට පිළිගත්තේ?
කවුද? මොකෝ ශද්දා? හොරා පොලිස් කරනවද? හොරා පොලිස් කරන්නේ මන් නෙවෙයි බේබි. මොකක්? බය වෙයි මං සද්දෙට. හිතුනොත් මැඩම්ට ගිහින් කියනවා පින්තූර ගත්තේ කවුද කියලා. උඹ කියන්නේ මං ගත්ත කියලාද? කට හොල්වල් තිබුණත් බලාගෙනයි. අපේ තමන්ගේ තාත්තව අමාරුවේ දාන්න හදන දුවේ. නෑ ශද්දා. මගේ තාත්තා පින්බිමක් වගේ පවිත්‍ර මිනිහෙක්. එහෙම කිය මං කැමති නෑ තාත්තා වැරදි කරනවට. බේබි හරි. අද ටිකක් හිත රිදුනාට මොකද සර් ආයෙමත් වැරදි කරන එකක් නෑ. එතකොට අර පින්තූරේ පත්තරේ දාපු පත්තරකාරයා බේබිගේ කවුද? ටිකක් ඉඩ දුන්නාම එනම තැන ගෝවෙන්න නැතුව කරේ යන්න. නොකියවට අපි දන්නවා. මේ පාරේ බස් ටිකක් අඩු පාටයි නේද? දැන් එයි. තාත්තට 10 වෙනකොට වැඩේ කරගත්තොත් 11:10 යත හැකි. කොහොමද මාත් එන්නද? ඒ ගමනේ තේරුමක් නැහැ.